සුබ උදෑසන මගේ යාළුවෝ සියලුම දෙනාට ඔන්න මං උදෙන්ම 13 වෙනි මල් සේල් එක අරගෙන ආවා. මෙන්න බලන්න මේ කෙනාස් ලස්සනට පිපිලා මගේ දැන් චුට්ටක් අවු වැටිගෙන ඉන්නේ. දැන් ඉතින් මල් හැදෙන කාලේ එන්නේ. වැස්ස වහිනකොට ඉතින් මල් හැදෙන්නේ නැහනේ. මේ බලන්න ලස්සනට මල් පිපිලා. ඉතින් අපි 13 වෙනි මල් සේල් එකේ මම එකේ ඉඳලා 12 වෙනකන් 12 වෙනි සේල් වෙනකන්ම මට්ලින් මල් ගත්ත මට සර්ප්‍රයිස් කරපු එතකොට මට කමෙන්ට් දාපු ලයික් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මේ මගේ හැම සේල් එකකින් මල් හැමදාම ඔක්කොම වගේ ඉවර වෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි ඒවට. ඉතින් එහෙනම් අපි දැන් බලමු නේද 13 වෙනි මල් සේල් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න අද මගේ 13 වෙනි සේල් එකේ අංක 1කින් දෙන්න යන්නේ ලස්සන බ්‍රොමීලියා වර්ගයේ කුලයට අයත් මේ ප්ලාන්ට් එකක්. බලන්න ඒකේ ලස්සන මේ අර මේ කොළ දිග එක නෙමෙයි මේකේ කොළේ හරි කොටට තියෙන්නේ වෙනස්ම වර්ගයක්. මේක වැඩි නෑ පොඩ්ඩක් දුර්ලභ මේ වර්ගයක්. මේක අංක 1කින් මම රුපියල් 500කට දෙනවා. ලස්සන ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ බලන්න. හොඳට බලන්න ලස්සන ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඊළඟට අංක 2කිනුත් තියෙන බ්‍රොමීලියා වර්ග ටිකක්. අංක 2කිනුත් තියෙන බ්‍රොමීලියා වර්ග ටිකක්. මේ තියෙන්නේ මෙන්න ඒක වර්ගයක්. මේ තියෙන්නේ තව වර්ගයක්. මෙන්න මේක ඉතින් මේ ගොඩක් රත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ මගේ යාළුවෝ මේ දවස්වල වැස්ස නිසා මේ අර පාට අඩුයි. නැත්තම් මේක ලස්සන රතු පාටක් වෙනවා. අවු ඕනේ. මෙන්න මේකත් මේ වර්ගෙත් ඒ වගේ. මේක හරිම ලස්සනයි. මේ ටික පාට වෙලා ලස්සනට එනවා. මේ අවුව නැති නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේක. මේ වර්ගේ ඊළඟට මෙන්න මේ කොළ පාට එක. මේ බ්‍රවුන් එකයි මේකයි මේ වර්ගයයි මේ වර්ගයයි. එතකොට අංක 2කින් දෙනවා එක පැලයක් රුපියල් 100යි. අංක 3 මෙන්න මේ ඇලකීෂියා වර්ග ටික තියෙන්නේ. මේ ඇලකීෂියා වර්ග ටිකෙන් මෙන්න මේ සුදු පාට එක. මේක තව ගොඩක් සුදු වෙනවා. ඔයාලා දන්නවා. මේක මේ පැලේ රුපියල් 100යි. ලොකු ප්ලාන්ටර් දැල්ලක් වෙන ගමන් තියෙන්නේ රුපියල් 100යි. ඊළඟට මෙන්න මේක තියෙනවා. මෙන්න මේ ප්ලාන්ට් එක මේක. මේ ඇලකීෂියා වර්ගය. මේකත් පැලයක් රුපියල් 100යි. ඊළඟට මෙන්න මේ ලස්සන කළු පාට. එතන ලොකු ප්ලාන්ට් තියෙන්නේ ඒකේ. ලස්සන ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඒකේනොත් පැලිය රුපියල් 100යි. ඊළඟට මෙන්න මේක තියෙනවා. මෙන්න මේක අලු පාට වගේ තියෙන්නේ. ඒක එක පැලයක් 150යි. මෙන්න මේ වර්ගයක් තියෙනවා. මේකෙත් එක පැලයක් රුපියල් 100යි. ඊළඟට මේකෙනුත් තියෙනවා. මේකත් එක පැලයක් රුපියල් 100යි. අපි බල්ලා තමයි ওই බුරන්නේ. ගණන් ගන්න එපා. සද්ද ටිකක් ඇහෙනවා. රිලව් ඇවිල්ලා හින්දා එයා කලබල වෙලා.
ඊළඟට මෙන්න මේ වර්ගයක් තියෙනවා. මේකක් තියෙනවා. ඒකත් රුපියල් 100යි. මෙන්න මේකක් තියෙනවා. මෙන්න මේ වර්ගය. මේකත් රුපියල් 100යි. අංක 4න් තියෙන්නේ මේ සිංගෝනියම් රෝස පාට. මේකේ ප්ලාන්ට් 4ක් තියෙනවා. මේ වැල් වගේ තියෙන්නේ කට් කරලා හදා ගන්නත් පුළුවන්. එතකොට මේක දෙනවා රුපියල් 250කට ඔක්කොම ටික ගන්නවා නම් නැත්නම් පැලයක් රුපියල් 100යි. ඊළඟට මේක තියෙනවා. මේක නම් මේ එක ප්ලාන්ට් එක රුපියල් 50කට දෙන්න පුළුවන්. ගොඩක් තියෙනවා ඒ නිසා 50කට දෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේක මේ සිංගෝනියම් ප්ලාන්ට් එක ඒකත් 150යි එකේ පැලියක්. මෙන්න මේකත් තියෙනවා ගොඩක් මේ වැල් ගිහිල්ලා තියෙන ලස්සනට මේ වැල වගේ ගිහිල්ලා තියෙන ඔක්කොගෙම දෙකක් තියෙනවා වැල් ගියපු ඒවා. ඉතින් මේ ප්ලාන්ට් එකේ ඔක්කොම ටික මේ ටිකක් දෙනවා රුපියල් 250කට ඔක්කොම ගන්නවා නම් නැත්තම් ඒකෙත් එක පැලයක් රුපියල් 100යි. අංක 4 මේ ටික ඔක්කොම අංක 5න් දෙන්නේ මේ කැනාස් පැලයක් රතු පාට. මම දැන් ඔයාලට පෙන්නවා කැනාස්. ඒකේ පැලයක් මේ පැලයක් රුපියල් 200යි. අංක 6න් තියෙනවා මෙන්න මේ පිලෝ වර්ගේ පිලෝ වලට අයත් වර්ගයක්. මෙන්න මේකේ මේ බුෂ් එකක්ම තියෙන්නේ ගොඩක් තියෙනවා මෙහෙ බලන්න. ගොඩක් හැදිලා තියෙන්නේ. මේ ටිකම මම රුපියල් 300කට දෙනවා. එක පැලයක් නම් මේ ගොඩක් හැදෙන්නේ එක පැලයක් නම් දෙන්නේ රුපියල් 100ට. ඒකේ තියෙනවා පැල 10කට වැඩිය තියෙනවා. ලොකු බුෂ් එකක් තියෙන්නේ බෝ කරගන්න පුළුවන් කට් කරන හොඳට මුල් ඇදිලා තියෙන්නේ. අංක 6 රුපියල් 300යි. ඊළඟට අංක 7න් තියෙන්නේ රෙඩ් පාම්. රෙඩ් පාම් ලොකු පැල දෙකක් තියෙන්නේ. මේ පැලයක් රුපියල් 300යි. රුපියල් 300යි රෙඩ් පාම් පැලයක්. ඊළඟට මෙන්න මේ ප්ලාන්ට් එකේ තියෙන්නේ ඒකෙත් පැල දෙකක් තියෙනවා. අංක 8 මේ එක පැලයක් රුපියල් 150යි. මේව ලොකුවට හැදෙනවා. පැල දෙකක් තියෙන්නේ. උසයි හොඳට සාමාන්‍ය පැල දෙකක් තියෙන්නේ. කොළේ ලොකු වෙලා ලස්සනට හැදෙනවා හැදුවම. එක ප්ලාන්ට් එකක් 150යි අංක 8. ඊළඟට අංක 9න් තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක මේක රුපියල් 100යි. ඊළඟට අංක 10න් තියෙන්නේ හොමන මිනා පැලයක්. පැලයක් කියන්නේ ගහක් කොළ 4ක් තියෙනවා. කොළ 4 මේ දැල්ලත් එන ගමන් තව දැල්ලක් එන ගමන් දැල්ලක්ද පැලයක්ද දන්නේ නැහැ. මොකද දැල්ලක් ඇවිල්ලා තියෙනවනේ. පැලයක්ද දන්නේ නැහැ. මේ ප්ලාන්ට් එක රුපියල් 300යි. අංක 10 300යි. ඊළඟට අංක 11න් තියෙන්නේ අංක 11න් තියෙන්නේ හීම් බෝවිටියා. ප්ලාන්ට් එකක් හීම් බෝවිටියා. මේක ඔයාලට මම මගේ සේල් එකේ ඇති මගේ ලොකු මව් ගහ මල් පිපිලා තියෙනවා හරිම ලස්සනයි. හැදුනට පස්සේ පුදුම ලස්සනක් තියෙන්නේ මේ මල් පිපෙනවා. මේකෙන් ඉතින් අපි දලු කඩලා මේ වර්ගෙන් කැඳ බොන්න එහෙම ගන්නවා. මේ ගහක් හදාගත්තාම ගොඩාක් හොඳයි. ඉතින් ගෙදර ප්‍රයෝජනවලටත් ගන්නත් පුළුවන්. ලස්සනට මලුත් පිපෙනවා. දැන් මේ දවස්වල මට පෙන්වන්න පුළුවන් මේ මල් පිපිලා නෑ. මල් පිපිලා තියුණු පුදුම ලස්සන මගේ වීඩියෝස් වල තියෙනවා. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 150යි. ඊළඟට අංක 12න් තියෙන්නේ මෙන්න මේ වර්ගය. මේක හරිම ලස්සනයි. මේක මේ බුෂ් එකට හැදෙනවා. මේ බුෂ් එකම දෙනවා රුපියල් 200කට. මේ ප්ලාන්ට් එකේ ගොඩක් තියෙනවා පැල 10කට වැඩිය තියෙනවා. මේ බලන්න හොඳ බුෂ් එකක්. මේක හොඳයි
මේ ඔය අපි මේ බෝඩර් වලට අල්ලන්න එහෙම හරිම හොඳයි. හේදිලා යනවා නම් එතෙන් අල්ලන්න හොඳයි. පස සේදෙනවට මේ ගොඩාක් හොඳයි මේකෙන්. මේ පඳුරු හැදෙන නිසා ලස්සනට හැදෙනවා. අංක 13න් මේ ලිලි තියෙන ලිලි පැල. ඉතින් මේ පැලිය රුපියල් 100යි. මේක රෝස පාට. ලා රෝස පාට එක පිපෙන්නේ මේ පැල තියෙනවා ගොඩක්. පැලිය රුපියල් 100යි. අංක 13. අංක 14න් ඉඳන් මේ තියෙන්නේ 21 22ක් වෙනකන් තියෙන්නේ ඇග්ලොනිමා. ඇග්ලොනිමා වර්ග ටිකක් තියෙන්නේ. මෙන්න මේ ප්ලාන්ට් එකක් 150යි. මේකේ ඇග්ලොනිමා මෙන්න මේ වර්ගේ මේ ලස්සන විසිතුරු මේ පත්‍රයක් තියෙන්නේ මේ බලන්න. ලොකු ප්ලාන්ට් තියෙන්නේ ලොකු ඒවා මේ කට් කරන්නත් පුළුවන් පැල තියෙන්නේ මේ ලොකු ඒවා තියෙන්නේ 150යි. ඊළඟට අංක 15න් තියෙන්නේ මේ ඇග්ලොනිමා මෙන්න මේ වර්ගය. මේකෙත් හොඳ ලොකු ප්ලාන්ට් තියෙන්නේ. කට් කරගන්නත් පුළුවන් සයිස් එකේ පැල තියෙන ලොකු පැල නිසා 150යි. ඊළඟට අංක 16න් තියෙන්නේ මෙන්න මේ වර්ගයේ මේ ලස්සන ලොකු ප්ලාන්ට් තියෙන්නේ. ඒක නම් ගොඩක් ලොකුයි. ඒකත් 150යි පැලයක්. මේ සයිස් එකක් 150යි. ඊළඟට අංක 17 මෙන්න මේ පත්‍ර තියෙන එක තියෙන්නේ. මෙන්න මේ පත්‍රය. මේක පැලිය රුපියල් 100යි. ඊළඟට අංක 18 තියෙන්නේ. 18 මෙන්න මේ ප්ලාන්ට් එක. මේක තව ලස්සනට සුදු පාට වෙනවා කොළ. පත්‍ර සුදු පාට වෙනවා. මේ එක පැලිය රුපියල් 100යි. ඊළඟට අංක 19න් තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිමා එක. මේක ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. ලොකු ප්ලාන්ට් එකක් ඒකත් 150යි. ඊළඟට අංක 20න් තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිමා එක. ඒකත් පැලයක් 150යි. ඊළඟට අංක 21 මේ ප්ලාන්ට් එක තියෙන්නේ. මෙන්න මේක. ඒකත් 150යි. ඊට පස්සේ මෙන්න මේ ඇග්ලොනිමා එක අංක 22 ඒ තියෙන්නේ මේ ඒ පැලිය රුපියල් 100යි. මේක තව ගොඩක් තද රතු පාට වෙනවා. මේ පැලිය රුපියල් 100යි. අංක 23න් තියෙන මෙන්න මේ වර්ගය. මේකේ මේ ලොකු ප්ලාන්ට් දෙකක් මේකේ තියෙන්නේ. කඳ මහත බලන්න. මේකත් ඒ වගේ මේ ප්ලාන්ට් මේකත් මේක එක පැලයක් මේ එක ගහක් රුපියල් 300ට දෙනවා. මේක උස පෝච්චි එක ගේ දෙපැත්තට ගේ දොරකඩ දෙපැත්තට උස පෝච්චි දෙක තිබ්බනම් ලස්සනට එල්ලිලා හැදෙනවා. හරිම ලස්සනයි දොරකඩ තියන්න. ඉතින් මගේ යාළුවෝ ඕවා දන්නවා. ඉතින් කියන්නම ඕනෙත් නැහැ. ඒත් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කිව්වේ මේ හරිම ලස්සනයි. හොඳට ලොකුවට හැදුනට පස්සේ එහෙනම් අංක 23න් මේකක් මේ ප්ලාන්ට් එකක් රුපියල් 300යි. ඊළඟට මෙන්න මේ ෆොටෝස් එක තියෙනවා. මේ පැලිය රුපියල් 150යි. ඊළඟට මේ තියෙන්නේ එහෙම නැත්තම් මේ ඒකම වැල් ගිහිල්ලා හොඳට වැල වගේ ගිහිල්ලා හොඳට හැදිලා තියෙනවා මේ උසට. මේ බලන්න. එතන දෙකක් තියෙනවා. ඕන කෙනෙක් කියන්න කෝක පැල ඕන නම් පැල මේ වගේ වැල වගේ ඕන නම් මේ විදිහට දෙන්න පුළුවන්. මේ ඒත් 150යි. කට් කරලා මේ මුල් තියෙන නිසා කට් කරලා බෝ කරගන්න කෙනෙකුට නම් ගොඩක්ම හොඳයි. නැත්තම් පෝල් එකක් ආධාරයෙන් මේ මෙන්න මේ විදිහට හදාගන්නත් හොඳයි. මේ තියෙන්නේ මම පෙන්නන්න. මේ තියෙන්නේ මම හදලා මේ වගේ කණුවකට තියන්න පුළුවන්.
මේ මගේ ගේ ඉස්සරහා ලයිට් කණුවක් තියෙන්නේ මෙතන. ගේ ළඟම පිට්ටුවම. ඉන්න මම පෙන්නන්නම් මේකෙම තියෙනවා මේ කොළ පාට ග්‍රීන් කලර් එක. මේ තියෙන මං හදලා. මෙන්න. මේ ඒකම ග්‍රීන් කලර් එක. මම මේක එකපාරක් දැම්මා මේ ග්‍රීන් කලර් එක මේ කවුරුත් ඒක ගත්තේ නෑ. මට හිතෙන්නේ දන්නේ කවුරුත් ගාව මේක ගොඩක් අඩුයි මේක කවුරුත් ගාව මේකේ අර එක මාර කහ පාට එක yellow colors එකේ මේ එකේම මේ green colors එක. ඉතින් මේක කවුරුත් ගත්තේ නෑ. ඊට පස්සේ මම පෝල් එකක් ආධාර කරගෙන ඒක යවුවා. මම ඒව දුන්නෙත් රුපියල් 100 ගානේ දුන්නේ දැම්මේ ඒත් කවුරුත් ගත්තේ නෑ. මට ඊට පස්සේ හිතුණා මේක හදන්න ඕන මට ගෙදරට කියලා. ගෙදර මේ ඉස්සරහ කණුවට තියෙන පෝල් එකක් හදාගෙන ඒක උඩින් තිබ්බා. හරිම ලස්සනයි. ඉතින් මේක කොළ තව ලොකු වෙනවා. ලොකු වෙලා ලස්සනට උඩට යනකොට හරි ලස්සනට හැදෙනවා. අංක 24 වෙනකම් මම මගේ 13 සේල් එකේ පැලගෙන ටිකක් ගෙනාවා. බලන්න ඉතින් ඔයාලටත් ගන්න හොඳයිද කියලා. එහෙම ගන්න තියෙනවා නම් මගේ WhatsApp අංකය දන්නවා ඔයාලා 076යි 96යි 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 3 WhatsApp අංකය. ඒකට කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න ගන්න කෙනෙක් ඉන්නව නම් එහෙනම් ඉතින් මේ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.